කොහොමද ඔයාලට අද මම වීඩියෝ එක ගේන්නේ A level arts තෝරගන්න ළමයි කොහොමද එයාලගේ subjects තෝරගන්න ඕනි කියලා. ඉතින් ඉස්සෙල්ලාම පෙන්නන්නම් මෙන්න මේක තමයි අපි කැම්පස් පොත කියලා කියන්නේ. මේකට අනුව අපිට පුළුවන් අපේ ආර්ට් සබ්ජෙක්ට්ස් තුන තෝරගන්න. මේ තියෙන්නේ 2023-24 කැම්පස් පොත. එතකොට ඔයාලටත් අලුතෙන් කැම්පස් පොතක් ඇවිල්ලා. ඉතින් මගේ ළඟ තියෙන මේ පොත මොකද මම 2023-24 තමයි A levels කරේ. මේ පොතේ තියෙනවා 2022 අවුරුද්දේ කොහොමද කැම්පස් වලට ළමයින්ව ගත්තේ මොනවද ගත්ත ස්ටඩිස් කෝස් කියලා. එතකොට අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් මොන වගේ කෝස් එකකටද යන්න පුළුවන් කියලා. හැබැයි අපි A levels කරන්න කලින් උනත් මේ පොත පරිශීලනය කරන එක වැදගත්. මොකද ආර්ට්ස් කරන ළමෙක් නම් ලොකුම බලාපොරොත්තු වෙන්නේ ලෝ යන එක. ඉතින් මමත් A levels කරන්න කලින් මේ කැම්පස් පොතෙන් බලලා තමයි සබ්ජෙක්ට්ස් තුන මගේ තෝරගත්තේ. එතකොට මේ නීතිය ගැන කියනවා නම් 89 වෙනි පිටුවේ ඉඳලා තියෙන නීතිය ගැන. අපි A levels කළා ලෝ යන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මේක කියලා තියෙන විදිහට විෂයන් තෝරගෙන තියෙන්න ඕනේ. මේකේ ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් බොහෝ දුරට සමාජ විද්‍යාත්මක විෂයන් සහ ඉතිරි විෂයක් තෝරගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලම තියෙන්නේ අපි කියන දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, එතකොට ICT, තර්ක ශාස්ත්‍රය, ඒ වගේ විෂයන්. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩේ තියෙනවා සිංහල, පාලි, දෙමළ, ප්‍රංශ, ජර්මන්, හින්දි ඒ වගේ ලැන්ග්වේජස් ඇතුළත් ඒ විෂයන් තියෙනවා. එතකොට අපිට ඕනනම් පුළුවන් පළවෙනි කාණ්ඩෙන් විෂයන් තුනම තෝරගන්න. එහෙමත් නැත්නම් පළවෙනි කාණ්ඩේ විෂයන් දෙකක් සමග ඉතුරු එක හරි නැත්නම් පළවෙනි කාණ්ඩේ විෂයන් එකක් සමග ඊළඟ කාණ්ඩේ විෂයන් දෙකක් තෝරගන්නත් පුළුවන්. කොහොම හරි පළවෙනි කාණ්ඩයක විෂයක් තියෙන්න ඕනේ. එතකොට මම විෂයන් තෝරගත්ත විදිය කියනවා නම් මම මගේ විෂයන් තුනම තෝරගත්ත පළවෙනි කාණ්ඩේ. තමයි ICT, Logic, Political Science. එතකොට මේ විෂයන් තෝරගනිද්දී අපි බලන්න ඕන වැදගත්ම දේ තමයි අපේ කැමැත්ත. සමහර වෙලාවට දැන් අපි හිතනවනේ ස්ටඩි ස්කෝර් එක අඩු සබ්ජෙක්ට් එකක් තෝරගත්තොත් අපිට අවාසි වෙයි කියලා. එහෙම එකක් නෑ. දැන් අපි හිතනනේ සිංහල, පාලි ඒ වගේ විෂයන් වල ස්ටඩි එක අඩුයි කියලා. ඒ වුණාට ළමයි ඕන තරම් ඉන්නවා ඒ වගේ විෂයන් කරලා ලෝ වෙන. ඒ නිසා ඔයාලා සිංහල වගේ විෂයකට දක්ෂයි නම් ඒ වගේ විෂයන් තෝරගන්න බය වෙන්න එපා. හැබැයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ICT වගේ විෂයක්, Logic වගේ විෂයක් කරන්න ආසයි නම් වැදගත්ම දේ තමයි ආසාව. ඉතින් ඔයාලා කැමති නම් ඒ වගේ විෂයක් කරන්න මම හිතන එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඊට අමතරව අපි ලෝ යන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් තවත් වැදගත්ම දෙයක් තමයි අපි O level result එකේ ඉංග්‍රීසි වලට C එකක් හරි ජෙනරල් ඉංග්‍රීසි වලට, ඒ කියන්නේ A levels වල තියෙන ඉංග්‍රීසි වලට S එකක් හරි තියෙන්න ඕන. මීට අමතරව කනගාටුවෙන් උනත් කියන්න ඕන අපිට සෞන්දර්ය විෂයන් ඒ වගේම ගෘහ විද්‍යාව කරලා ලෝ වලට ඇප්ලයි කරන්න බෑ. කොච්චර ලොකු රිසල්ට් එකක් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ලෝ වලට ඇප්ලයි කරන්න බෑ. එයාලා දන්නේ නැහැ ඒ වගේ විෂයන් කරොත් ලෝ ඇප්ලයි කරන්න බෑ කියලා. ඉතින් ඒක තමයි ලොකුම හේතුව අපි A levels කරන්න කලින් මේ කැම්පස් පොත බලන්න ඕන. මොකද අපි යන්න බලාපොරොත්තු වෙන ඩිග්‍රී එකට මොනවද අපි විශේෂයෙන් තෝරගන්න පුළුවන් විෂයන්, ඒ වගේම මොන වගේ විෂයන් කරොත්ද බැරි, ඒ වගේ දේවල් දැනගන්න ඕනි නිසා. ඉතින් මම මේ පොතේ මම කිව්ව විදියට අර කාණ්ඩවලට තියෙන සබ්ජෙක්ට්ස් දාන්නම්. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ ඉස්කෝලවල කාණ්ඩ තුන කොහොමද බෙදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉස්කෝලේ තියෙනවා කාණ්ඩ තුනක් බෙදලා. දැන් මීට අමතරව මම කියන්නේ ඉස්කෝලේ කාණ්ඩ තුනක් බෙදලා තියෙනවා. එයාලා ඒ විදියට සබ්ජෙක්ට්ස් මේ තුන ඒ කාණ්ඩ තුනෙන් තමයි තෝරගන්න පුළුවන්. එතකොට ඔයාලා තෝරගන්න විෂයන් තුන ඉස්කෝලේ කාණ්ඩ විෂයන් එක්ක ගැලපෙනවද කියලා ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න. එහෙම නැති වුණොත් සමහර වෙලාවට ඔයාලා ගොඩක් කැමැත්තෙන් මේ විෂයන් තෝරගන්නව නම් ඉස්කෝලෙත් එක්ක කතා කරලා බලන්න මේ විෂයන් තෝරගන්න පුළුවන්ද කියලා. විශේෂම දේ තමයි ඒක. මොකද ඉස්කෝලෙන් A levels වලට දාන්න නම් අපි ඒ කාණ්ඩ වලින් විෂයන් තෝරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ විෂයන් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඔයාලා කැමැත්තෙන් තෝරගන්න විෂයන් තුනක් වෙන්න ඕනි මේ විෂයන් තුන. මොකද අපිට මගදී කරගෙන යනකොට අමාරුයි කියලා හරි එපා වෙන සබ්ජෙක්ට් එකක් වුණොත් අපිට අපරාධයක් ඇත්තටම. ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් තුනෙන්මනේ අපිට රිසල්ට් එක එන්නේ. ඒ නිසා එතකොට කවුරුත් කියන නිසා, ඒ කියන්නේ යාළුවෝ කරන නිසා හරි කවුරු හරි කියන නිසා සබ්ජෙක්ට්ස් තෝරගන්න එපා. ඔයාලගේ කැමැත්තට මුල් තැන දෙන්න, ඒ වගේම බලන්න.
ඒ විෂයන් වලට තමන්ට ගැලපෙන ගුරුවරු ඉන්නවද ඒ සේරම බලලා මුලදී තෝරගෙන පස්සේ බලන්න තමන්ට ඒවා ගැලපෙනවද කියලා. එතකොට මගේ සබ්ජෙක්ට්ස් තුන මම කලින් වීඩියෝස් කරලා තියෙනවා ICT logic political. එතකොට මගේ SLD ස්කෝර් එක තිබ්බ 2.29 3.3. එතකොට ලෝ යන්න ළමයින්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ලොජික් කරන එක අනිවාර්යද කියලා ලෝ යන්න. එහෙම එකක් නැහැ. කැමති නම් විතරක් ලොජික් තෝරගන්න පුළුවන්. ලොජික් තෝරගන්න එක හරිම ෂෝක් විෂයක්. පොඩක් try කරලා බලන්න. එතකොට ICT උනත් අමාරු නැහැ. එතකොට සමහර වෙලාවට කියනවනේ සිංහල BC වගේ විෂයන් වල SLD ස්කෝර් එක අඩුයි කියලා. එහෙම දෙයක් නැහැ. ලෝ කරන ළමයි ඉන්නවා සිංහල BC වගේ විෂයන් කරලත් ලෝ ෆැකල්ටි එකට එන. මට තව දෙයක් කියන්න අමතක වුණා. අපිට A level results වලින් ලෝ කරන්න පුළුවන් කැම්පස් තුනක් තියෙනවා. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනයේ විශ්වවිද්‍යාලය. එතකොට ලෝ ෆැකල්ටි නම් එකයි තියෙන්නේ. අනිත් දෙකෙන් තියෙන දෙපාර්තමේන්තු. එතකොට අපේ කැම්පස් එකේ කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලින් නම් සිංහලෙන් හදාරන්නත් පුළුවන්කම තිබුණ නීතිය. නමුත් දැන් විශ්වවිද්‍යාල තුනේ ඉංග්‍රීසි වලින් විතරයි ලෝ හදාරන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ මම අර කියපු විෂයන් බෙදපු කාණ්ඩ ටික. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් හරි ඉස්සරහට ඕනි වීඩියෝ එකක් තියෙනවා නම් හරි පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.